හෙලෝ ගයිස් අදත් මං ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මං ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ සුපිරි ෆොටෝ එඩිටින් ඇප් එකක් ගැන. ඉතින් ඔයාගේ ෆෝන් එකෙත් ඔයා ගන්න ෆොටෝස් ඔයාලට ලස්සනට එඩිට් කරලා ගන්න ඕන. අනිවාර්යයෙන්ම මේ ඇප් එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ගොඩක් හොඳ ඇප් එකක් මම දැකපු හොඳම ඇප් එකක්. ඉතින් අද අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඉතින් මුලින්ම ඔයා යන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ Play Store එකට. ඉතින් Play Store එකට ගිහිල්ලා මේක සර්ච් කරගන්න ඕනේ. පික්නික් කියලා. ඉතින් පික්නික් කියලා සර්ච් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට උඩින්ම තියෙන එක නෙමෙයි දෙවෙනියට වඩා බලා ගන්න පුළුවන් වෙනවා මේ පික්නික් කියලා ඇප් එක. මම නම් දැන් මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නේ. ඒකින්ද මම මේක දැන් ඕපන් කරගෙන තමයි තියෙන්නේ. ඉතින් ඔයාලත් මේක ඩවුන්ලෝඩ් කරගෙන අනිවාර්යෙන් ඕපන් කරගන්න. ඉතින් ඕගොල්ලෝ මේක ඕපන් කරගත්තයින් පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් වෙන ඇති අයිටම් තුනක් තියෙනවා. ඉතින් මේ තුන් විදියට ගන්න පුළුවන්. ඉතින් මම මේකේ පළවෙනි එක උඩින්ම try කරලා බලන්න. ඉතින් පළවෙනි එක මේ විදියට ටච් කරගන්න ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මේ විදියට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු මේක කොහොමද මේකේ තත්ත්වය කියලා අපි මේක බලමු. මේකේ ෆොටෝ එක ගන්න. හොඳයි. ඉතින් ඔයාලට මේ විදියට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හොඳට මේක බලන්න මම මේක අන්දක් ගාවට මේක අරගෙන ආවා. ඔයාලට පේන ඇති මේකේ එක මේ විදියට දානකොට වෙනස් වෙනවා. ඉතින් ඔයාලට කැමති විදිහකට දාගන්න පුළුවන්. එක විදිහ අයිටම්ස් තියෙනවා. ඉතින් එක විදිහට එඩිට් වෙනවා. ඉතින් ඔයාලට ලස්සන හොඳ ෆොටෝස් එකකින් ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. ඇත්තම ගොඩක්ම ලස්සනයි මේකෙන් ගන්න ෆොටෝස්. ඉතින් ගොඩක් ලස්සනට එනවා. ඉතින් ඔයගොල්ලන්ට සාමාන්‍ය ට්‍රිප් එකක් ගිහිල්ලා නැත්නම් කොහේ හරි ගිහිල්ලා ෆොටෝ එකක් ගහනවා නම් ඔයාලට මේක පාවිච්චි කරලා ලස්සනට ෆොටෝ එකක් එඩිට් කරලාම ගහගන්න මේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට ගහ ගන්න පුළුවන්. අපි ඊළඟට try කරලා බලමු මේකේ දෙවෙනි එක. ඉතින් දෙවෙනි එක ගැන කතා කරනවා නම් මේ විදිහට ඔයාලට අපහැදිලි ෆොටෝ එකක් අරගෙන ඒක ඇවිල්ලා පැහැදිලි කරගන්න තමයි තියෙන්නේ. කියන්නේ අපහැදිලි ෆොටෝ එකක් මොකක් හරි එකක් ඔයාලට ලස්සනට පැහැදිලි කරගන්න මේකෙන් පුළුවන්. ලස්සනට ඒකේ තියෙන දේවල් වලට අපහැදිලි නම් ඒ හැම එකකටම ඔයාලට මේක පාවිච්චි ගන්න පුළුවන්. ඉතින් ටික වෙලාවක් යනවා මේක ඩවුන්ලෝඩ් වෙන්න. ඉතින් අපහැදිලි ෆොටෝ එකක් වුණත් ඔයාලට ලස්සන මේකෙන් පැහැදිලි කරගෙන බලා ගන්න පුළුවන්. හොඳයි. දැන් මේ බලා ගන්න පුළුවන් ඉන්නේ මගේ මේ විදිහට පැහැදිලි කරගත්ත ෆොටෝ එක. ඉතින් පේන ඇති කනටදී ගොඩක් පැහැදිලිවට මේක බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේකේ දෙවෙනි එක try කරලා බලමු. දෙවෙනි එක ගැන කතා කරනවා නම් ඔයාලට කාගේ හරි ෆොටෝ එකක් දාගෙන එයාගේ මූණු වහගන්න තමයි ඔයාලට මේකෙන් පුළුවන්කම තියෙන්නේ. ඉතින් මම මේ විදිහට මෙන්න මේ වගේ ෆොටෝ එකක් දාගෙන ඒකේ තියෙන ළමයින්ගේ මූණු අලු කරලා පෙන්නන්නම්. ඔයාලට පේන ඇති මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න. ඉතින් මේක ක්‍රම දෙකක් තියෙනවා මේ විදිහට. ඉතින් මේක තමයි මේ ඇප් එකේ ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ. එක විදිහට මේ විදිහට මේක හදා ගන්න පුළුවන්. ඉතින් අද මං අරගෙන ආවේ ඒ වගේ සුපිරි ඇප් එකක්. ඉතින් ඔයාලට ඕන විදිහකට මේක try කරලා බලන්න පුළුවන්. එතනම සුපිරි. ඉතින් මේකේ පළවෙනි එක තමයි සුපිරිම. ඉතින් ඒකේ පළවෙනි එකකින් ලස්සනට ඔයාලට ගොඩක් ෆොටෝස් අරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඔයාගේ කැමරා එක quality නැති වුණත් ඔයාලට ගොඩක් quality ෆොටෝස් මේකෙන් ගන්න පුළුවන්. ඉතින් අද මං ඔයාලට මේ අරගෙන ආපු ඇප් එක ගැන අනිවාර්යයෙන් මට කමෙන්ට් කරන්න. ඉතින් හොඳයි නම් like වීඩියෝ එක හොඳයි නම් like කරන්න. අපේ channel එකට තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ආර මොකක් හරි මේ ඇප් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් මොකක් හරි වීඩියෝ එකේ ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයා මට කමෙන්ට් එකක් දීලා ඒක ගැන දැනුවත් කරන්න. ඉතින් කොහොමද මගේ වීඩියෝ එක අද? ඉතින් ඇත්තටම ගොඩක් හොඳ ඇප් එකක්. ඉතින් මම නම් දැක්ක ලස්සනම ඇප් එකක්, සුපිරි ඇප් එකක්. ඉතින් මම වීඩියෝ එක වැඩි විතර දිග වෙන හින්දා මම වීඩියෝ කතා කරන්න යන්නේ නැහැ. ඉතින් අද අරගෙන අපේ ඇප් එක හොඳයි නම් අනිවාර්යෙන් මට like කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් ඔයාලගේ අඳුරනේ අනිත් වෙනවා අනිවාර්යෙන් ඔයාලට ෂෙයා කරන්න අමතක කරන්න එපා.